සුබ දවසක් වේවා යාළුවනි. ඔයාලා මේ ඇවිල්ලා සස්සිඳු ක්‍රියේටර් ටිප්ස් YouTube channel එකත් එක්ක. ඉතින් මම YouTube channel එකට අලුත් කරන නම් අනිවාර්යෙන් කියනවා channel එක subscribe කරලා වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් අද කියලා දෙන්නේ YouTube community guideline කියන්නේ මොනවද කියලා. ඉතින් මොනවද මේ YouTube community guideline කියලා කියන්නේ? අපි intro එකට ගිහිල්ලා ඇවිල්ලා වීඩියෝ කතා කරමු. වීඩියෝ එක මෙහෙම මම උතුම් සස්සිඳු. ඉතින් ඔයාලට මගේ YouTube channel එකේ review සහ YouTube සම්බන්ධ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා යාළුවෙක් කමෙන්ට් කරලා අහලා තිබ්බා ඔයා කොහොමද මෙච්චර මේවා දන්නේ YouTube ඔයාගේ channel එක subscribe අඩුවෙනි views දන්නේ නැහැ. ඉතින් ඔයා දන්නවා මේක නෙමෙයි මගේ channel එක, මේක මගේ පොඩි channel එක. මගේ ලොකු channel එක තමයි සස්සිඳු බ්ලොග් කියලා කියන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක search පාරක් දාලා බලන්න සස්සිඳු බ්ලොග් කියලා දැන්ට subscribe 2000 ගණන් තියෙනවා, views 1 million කියන ලොකු channel එකක්. ඉතින් මගේ channel එක ගත්තේ තමයි ඔයාලට මේ කියලා දෙන්නේ මේ channel එක ඔස්සේ. හරි දැන් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මොනවද මේ YouTube community guideline කියලා කියන්නේ? YouTube community guideline කියලා කියන්නේ යාළුවනේ YouTube එකේ කරන වැරදි වලට. ඒ කියන්නේ YouTube වැරදි කියලා කියන්නේ YouTube වැරදි කියලා කියන්නේ උදාහරණයක් විදිහට ඔයා YouTube එකේ නීති කඩන. අන්නේ YouTube එකේ කරන නීති වල තමයි community guideline කියලා කියන්නේ. ඉතින් ඔයා කියන channel එකට අලුත් කෙනෙක් channel එක subscribe කරලා වීඩියෝ එක එකතු වෙන්න. ඉතින් මොනවද මේ community guideline? ඉතින් මේ community guideline කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ උදාහරණයක copyright strike සහ copyright claim. අද කියලා දෙන්නේ නැහැ copyright strike. ඒ කියන්නේ භයානකම එක තමයි මේ copyright strike. මොකද මේ copyright strike කියන්නේ? ඉතින් හරි මම උදාහරණයකින් පැහැදිලි කරනවා. මම දැන් කරනවා යම්කිසි වීඩියෝ එකක්. ඒ කියන්නේ උදාහරණයක් කෙනෙක් කිව්වා මලක් ගැන වීඩියෝ එකක් කරනවා කියලා ගමුකෝ. හරි මම මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරද්දී ඔයා ඒ කියන්නේ ඔය වීඩියෝ එක බලන ඔයා උදාහරණයක් කියන්නේ නෙමෙයි මේ වීඩියෝ එක බලන ඔයා මේ වීඩියෝ එක මගේ වීඩියෝ එක ඔයාගේ YouTube එකේ පළ කරනවා. ඊට පස්සේ මට ඊමේල් එකක් එනවා මෙන්න මෙහෙම පුද්ගලයෙක් ඔයාගේ වීඩියෝ එක දාලා දෙනවා. ඔන්න මට යට පුළුවන් copyright strike එකක් දාන්න. අන්නේ copyright strike එක ඊට පස්සේ ඔයාට copyright strike එක මම දානවා. දාද්දි ඔයාගේ channel එකේ copyright strike එක වදිනවා. වදිද්දි ඔයාගේ පළවෙනි dashboard එක. ඒ කියන්නේ YouTube studio. කියන්නේ අපි කියන critical එක white එක කියලා කියන්නේ YouTube studio. studio එකේ dashboard එක ගන්න active the copyright strike දාලා ඔන්න මම මෙතනින් post එකක් දාන්න active the copyright strike තුන දාලා and එකයි කියලා දාලා. ඒ කියන්නේ අව එකයි කියලා දාලා. ඒ කියන්නේ copyright strike තුනක් තමයි සම්මත. තුنين එකක් ඔයාට වැදලා තියෙන්නේ. ඉතින් මේ copyright strike එකක් වදොත් ඔයාලට මොකද වෙන්නේ? මේ copyright strike එක වදොත් අනිවාර්යයෙන්ම ඔයාගේ channel එක monetize වෙනවා. ඒ කියන්නේ subscribe 1000යි watch hours 4000යි. ඇවිල්ලා ඔයාගේ channel එක ඇත්තම කිව්ව සල්ලි ගන්න channel එක ගන්න ඔයාගේ channel එකේ revenue එක අඩු වෙනවා. එතන එහෙම නැත්නම් views යන්නේ අන්න ඒ වගේ කැටලු වෙනවා. එතන ඔයාගේ channel එක monetize නැත්තම් ඔයාගේ channel එක views දැන් උදාහරණයක් විදිහට කියමුකෝ channel එකේ subscribe 100යි. හරිද? දැන් ඔයා වීඩියෝ එකක් දානවා. වීඩියෝ එකක් දාද්දී copyright එක වදින්න ඉස්සෙල්ලා ඔයාගේ algorithm එක views 90ක් තියෙනවා. කියන්නේ 100ක් එන්න නම් 90 දෙනට algorithm එකකින් ඔයාගේ වීඩියෝ එක paste කරලා ගන්න ඔයාට views 90ක් අරන් දෙනවා. ඉතින් මේ copyright එක වැදුනන් පස්සේ ඔයාගේ subscribe 100ක් තියෙනවා ඔයාට views එන්නේ 10යි. ඒ කියන්නේ ඊටු 90ටම algorithm එක paste කරන්නේ නැහැ. අන්න ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා මේ copyright strike එක වැදුනන් පස්සේ. අනිත් එක තමයි subscribe අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ channel එක subscribe 100ක් කරනවා අනිවාර්යෙන් subscribe 80ක් 70ක් අන්න ඒ විදිහට අඩු වෙන්න පුළුවන්. අනිත් එක තමයි channel එක reach එක. අන්න ඒ reach එක අඩු වෙන. ඒතකොට අපි කිව්ව සාමාන්‍යයෙන් ඔයාගේ YouTube එක කියන්නේ ඔයාගේ channel එකට අවධානය අඩු වෙනවා. ඒ කියන්නේ YouTube එක ඔයාගේ channel එකට දෙන අවධානය අඩු වෙනවා. කියන්නේ algorithm එක වර්ධන අවධානය අඩු වෙනවා. ඉතින් කොහොමද මේ copyright strike එකක් වැදුණා කියලා දැනගන්න. ඉතින් copyright strike එක කොට අනිවාර්යයෙන් වැදුණා නම් ඔයාගේ email එකට. ඒ කියන්නේ නැත්නම් ඔයාගේ YouTube channel එකේ තියෙන email එකට ඔයාලට පණිවිඩයක් එනවා මෙන්න මෙහෙම community guideline එක කාඩලා තියෙන්නේ. copyright strike එක ඔයාලට active කරලා දෙනවා. ඉතින් මේ copyright strike එක මාස 3ක්. ඒ කියන්නේ දින 90ක්. දින 90ක් තියුණා පස්සේ තමයි expire වෙනවා. ඒ කියන්නේ auto expire වෙනවා. ඊට පස්සේ මේ දැන් මම ඔයාලට පෙර සඳහන් කළා මතක ඇති copyright strike 3ක්. ඒ කියන්නේ 3ක් තමයි copyright strike 3ක්. ඒ කියන්නේ පිට දැන් පළවෙනි copyright එකේ තියෙනවා දෙවෙනි copyright strike එකක් වදිනවා. පළවෙනි copyright strike එක වැදුනට අර මම ඉස්සෙල්ලා කියව views අඩු වෙනවා subscribe අන්න ඒවා විතරයි අඩු වෙන්නේ. දෙවෙනි copyright strike එක තුනත් අනිවාර්යෙන් ඔයාලට live කරන්න බෑ. YouTube live එක subscribe 50ක් ඕනේ දැන් 2025 වුණා YouTube live එක කරන්න. YouTube live සතියක නවත්වනවා. content upload කරන්න බෑ ඔයාලට. අන්න ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි තුන්වෙනි copyright එකත් දුන්නා. තුන්වෙනි copyright එක වදිද්දී ඔයාගේ channel එක නැති වෙනවා. ඔයාගේ channel එක නැති වෙනවා අනිවාර්යෙන් channel එක නැති වෙනවා. තුන්වෙනි copyright එකත් වැදුනොත්
ඉතින් මේ ඔයා ඔයාට කියන්න තියෙන්නේ ඔයා අනුන්ගේ කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න එපා. ඊට පස්සේ අනිත් එක තමයි අපි දැන් කොහොමද මේ කොපිරයිට් අයින් කරගන්නේ. ඉතින් කොපිරයිට් අයින් කරගන්න අනිවාර්යෙන් කොපිරයිට් එක අපේ කෙනා සම්බන්ධ වෙන්න වෙනවා. එහෙම නැත්නම් YouTube help program සම්බන්ධ වෙනවා. ඉතින් YouTube help program සම්බන්ධ වුණොත් ඔයා කොපිරයිට් history කියන්නේ අනුන්ගේ කන්ටෙන්ට් එක දැම්මේ නැහැ කියලා ඔයා එයාලට ඔප්පු කරන්න ඕනේ. ඉතින් ඔප්පු කරන්න ඒක ගොඩක් කියන්නේ අමාරුයි කියලා කියන්නේ ගොඩක් විස්තරයක් තියෙනවා. ඒ විස්තරේ කරලා ඉරලා ඉතින් ඒතකොට එයාලා නීතිමය පියවර ගන්න අන්න ඒ වගේ ලොකු කතන්දරයක් තියෙනවා. හින්දා ඒක ගොඩක් අමාරුයි යාළුවනේ. ඉතින් මේ කොපිරයිට් ස්ට්‍රයික් එක තමයි භයානක. ඉතින් අනිත් එක තමයි කොපිරයිට් ක්ලේම්. මම කොපිරයිට් ක්ලේම් ගැන අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා දෙන්න. ඉතින් යාළුවනේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා. එන්න ඒකත් බලලා ඉන්න. ඉතින් යාළුවනේ ඔයා දන්නවා ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. එහෙම නැත්නම් ඔයා YouTuber කෙනෙක් නම්. ඉතින් ඔයා දන්නවා ඔයා YouTuber කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට මේ දවස්වල CapCut ඒ කියන්නේ ඔයා YouTube කියන්නේ එඩිට් කරන ඔයා ෆෝන් ඒ කියන්නේ YouTube වීඩියෝ කරන කෙනෙක් නම් ඔයා වීඩියෝ එක එඩිට් කරන්නේ CapCut එකෙන් නම්. හරිද? CapCut එකෙන් නම් ඔයා දන්න මෙතන CapCut එකේ ගැටලු බොහෝමයක් තියෙනවා. ඔයාලා වීඩියෝ එක හරියට එඩිට් කරගන්න බෑ. එහෙම නැත්නම් අන්න ඒ වගේ හැමදේම ප්‍රීමියම් වෙලා අන්න එහෙම වගේ තියෙනවා. ඉතින් ඔයාලට අපි දෙනවා CapCut free version එක මෙන්න මේ වීඩියෝ එක. මම දැන් මෙතන යනවා වීඩියෝ එකක්. අන්න ඒ වීඩියෝ එකට views 20000ක් අරන් දුන්නා. ඒ කියන්නේ යාළුවන්ට share කරලා comment කරලා ඉතින් ඔයාන්න වීඩියෝ එක බලලා like එක දාලා comment කරොත් මාත් මේ වීඩියෝ එක බැලුවා කියලා අපි තෝරාගත්තු 3 දෙනෙක්ට. ඒ කියන්නේ තෝරාගත්තු 3 දෙනෙක්ට හොඳම වීඩියෝ අපේ බලන තෝරාගත්තු 3 දෙනෙක්ට අපි CapCut Pro version එක දෙනවා. අනිවාර්යෙන් දෙනවා කිව්වොත් දෙනවා දන්නවනේ. CapCut Pro version එක දෙනවා. ඉතින් ඔයත් අනිවාර්යෙන් මේ giveaway එක නැති කරගන්න එපා. අනිවාර්යෙන් යන්න. ඉතින් ඔයාලා දන්නවනේ ඔයාලට තියෙන මෙන්න මේ වීඩියෝ එකට views 20000ක් අරන් දෙන්න විතරයි. හරි අපි යන් හයිත් වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කතා කරලා දන්නවා ඇති මේ කොපිරයිට් ගැන. ඉතින් මේ කොපිරයිට් ස්ට්‍රයික් ඒ කියන්නේ අපිට භයානකම තමයි මේ කොපිරයිට් ස්ට්‍රයික් කියලා කියන්නේ. අයිත් කියනවා. ඒ වගේ මේ channel එකේ කොපිරයිට් ස්ට්‍රයික් තුනක් තියෙනවා. අනිවාර්යෙන් channel එක නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ තමයි කොපිරයිට් ගැන දැනුම් දෙන්න තියෙන්නේ. ඉතින් අයිත් කියනවා channel අලුත් කියලා නම් channel subscribe කරන වීඩියෝ එකතු වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් හරියටම subscribe 1000ක් සතියෙන් ගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න මෙන්න මෙතන යන. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් YouTube logo එහෙම නැත්නම් YouTube logo එකක් එහෙම නැත්නම් channel bar එකක් හදාගන්න නම් මෙන්න මෙතන තියෙන වීඩියෝ එක බලන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක අවසන්. මම ගිහලා එන්න වීඩියෝ එක අවසන්. එහෙනම් ඔයාලට ජයෙන් වේවා. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement.